ඒ කියන්නේ දැන් මේ දවස්වල කවුරුත් නැහැ. නෑ. මේ දවස්වල ඉඩම පාළුයි. ඉඩම පාළුයිලු. කැමති කෙනෙකුට ඇවිල්ලා ටෙන්ට් එකක් ගහගන්න පුළුවන්ද? බෑ. එහෙම බෑ. මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් පහක්? මොන වගේ සුදුසුකම්ද තියෙන්න ඕනේ? අවංක වෙන්න ඕනේ. බාරි අවංකයිනේ. ඔව්. ඔය ආරි අවංකයි අපි දන්නවා. ඉතින් අවංක වෙන්න ඕනේ. උස වෙන්න ඕනේ. බෑන්ඩ් එකේ කට්ටිය සීරුවේ උස කොච්චරක් වෙන්න ඕනද? උස කොච්චරක් විතර අඩි වාට අඩි 6ක්වත්. ඔව්. ඊට පස්සේ ගතිගුණ හොඳ වෙන්න ඕනේ. මාව තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න ඕනේ. ඔය ටික ටෙලිනාට්‍ය සංගීතයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනද නැද්ද? ආ? ටෙලිනාට්‍ය හරි සංගීතයට හරි සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනද නැද්ද? කලාවට? කලාවට බර කෙනෙක් වුණාට කමක් නැහැ. බිස්නස් සයිඩ් එකත් හොඳයි. බිස්නස් සයිඩ් එක කියන්නේ කලාවට බර වුණාට වැඩක් නැහැ මේවා නැත්තම්. බිස්නස් පැත්ත આવොත් එහෙම. ඔයාට ඒ ක්වොලිටිස් එක ඔක්කොම තියෙනවද? මොන ක්වොලිටිස් ටිකද? අවංකයි, ගතිගුණ මාර හොඳයි. ඔය අනිත් එක්කෙනාව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා, කම්ප්‍රොමයිසින් ඔක්කොම අර තියෙනවා. මට හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මම සම්පූර්ණයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් මට කැමතියි කියලා හිතන කෙනෙක් ඉන්නවා. හැබැයි උස පොඩ්ඩක් අඩුයි. ඒ වුණාට අවංකයි. සෙට් කරන්න. අර ඩ්‍රම්ස් ගහන මල්ලි හැමදාම ඇවිල්ලා අරුට විතරයි chance එක දෙන්නේ. අර කොල්ලවරි. ආපු එලේ ඉඳන් ඔව්. අනේ අයියේ මට කවුද අර කොණ්ඩේ ක්‍රේල් ඔය මේ කොණ්ඩේ ක්‍රේල් ගර්ල් කොණ්ඩේ ගැනමයි කියන්නේ. ඌ කියන ඒ කොණ්ඩේට මූණ තියලා මෙහෙම කරන්න ආසයිලු. මේ ඒ කොණ්ඩේට මූණ තියලා මෙහෙම කරන්න ආසයිලු. හරි. අපි මේ chance එක කොල්ලට ෆොටෝ එකක් ගන්න දෙමු අයියේ.